The Bullet. ඉලක්කයටම. මේ පිපිදීම මේ උනන්දුව මොකේද? මේ බණ අහන්න වෙන මොකටද? මේ තෙරපීම මේ උත්සාහය මොකේද? වෙනදුනි මේ තරුණ මාතෘ බහුතරයක් එක්ක වෙලා ඉන්නේ. ඇයි? තථාගතයන් වහන්සේගේ දේශිත භාෂිතය තුලින් ධර්මයේ තුලින් මේ බොහෝ පිරිසකට අවශ්‍යතාවයේ තියෙනවා පිටුතුනේ නිමෙන්න. මේ හැම එකකින්ම පේන කාරණයක් තමයි මිනිස්සු ප්‍රශ්නවල ඉන්නේ. මිනිස්සු හරියට මිරිකෙනවා. පිටුතුනේ මොන මට්ටමින් ගත්තා හැම කෙනෙක්ම පෙළෙන ගැටලුවක් තියෙනවා. සල්ලි ඇති නැති හැම දෙයක්ම තියෙනවා. මට ඉතින් මේ ලෝකේ මිලියන බිලියන ප්‍රතිපදිනිය කතා කරනවානේ. ඇත්තෝ කියනවා හාමුදුරුවනේ දැන් කොහේ හරි රටකට ගිහින් පීසා එකක් කාලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි ප්‍රශ්න නැහැ. හැබැයි මිනිස්සුන්ට කිසිම සැනසීමක් නැහැ. ඒ මිනිස්සුන්ට කිසිම සතුටක් නැහැ. මිනිස්සු පුදුම විදිහට පීඩාවෙන් ඉන්නේ. මොකටද පින්නතුනේ පීඩාවෙන් ජීවත් වෙන්නේ? ජීවිතේ බලන්න මම මේ කාරණේ කියන්නේ අපි මේක හොඳට දන්නේ නැහැ. ඔය විඳින පීඩාව තියෙනවනේ, විඳින ගැටලුව තියෙනවනේ, වේදනාව දෙන කාරණේ තියෙනවනේ. අයින් කරලා දාන්න. ඔක ඉවරයි එතකොට. දැන් ආයි කොහොමද හාමුදුරුවනේ ඒක කරන්නේ? විසඳුම් දෙකයි වෙන්නේ. දරා ගන්නවද වෙනස් වෙනවද? ඔච්චරයි. පින්නතුනි දරා ගන්නවා කියන එක මම හිතන්නේ එච්චර ප්‍රායෝගිකයි කියලා. දරා ගන්න තියෙන තැනට ගියාට පස්සේ දරා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒක මොකක් හරි ඛේද වාචකයකින් කෙලවරයි. අපිට දරා ගන්න බැරි නම් ශක්තිය මදි නම් පීඩාව කොතනද ගැටලුව කොතනද කියලා හොයාගත්තා. බෝධිසත්වෝ මුළු ලෝකයටම ඉගන්නේ කිං සත්‍ය ගවේසි කුමක්ද සත්‍ය? කොතනද නිවෙන තැන තියෙන්නේ? පින්නතුනි මේ ගැටලුවේ ආධ්‍යාත්මය තිබ්බ බෝධිසත්වෝන්ට. බෝධිසත්වෝන්ට මාලිකා තුනක් තිබ්බනේ. මොනවාද? රාම්‍ය, සුරාම්‍ය, සුභ. අපිට මොන ගෙවල්ද පිළිතුරු පළතුන හතරට බාලා ඇති. ටයිල් කට්ටියක් කල්ලා ඇති. වෙන මොනවද? ඉතින් අපේ ගෙවල් ලොකුයි කියලා තියෙන්නේ. උපරිම ඕන්න මෙතන ඉන්න 10 දෙනෙකුට අය පූල් ඇති. ස්විමින් පූල් එක. ඒ බෝධිසත්වෝ බිඳපු මම මේ කියන්නේ අර ජීවිතේ අපි දැන් ඇත්තටම රට ඇවිල්ලා ඉන්න මොකටද? අන්නතර කවුරුත් ඉන්නවද රජ වෙන්න ආව? මේක කෙලවර හොයන්න ආව කවුරුත් ඉන්නවද? ගියක් හදාගන්න, ණය තුරුස්ටි කිව්ල කරගන්න, කීයක් හරි ඉතුරු කරගන්න, ගිහින් බිස්නස් එකක් පටන් ගන්න. ඔය මේ අර පොඩි පඩියකට අඩිය තියන්න නෑ. මේක හොල්ලන්න ආපු කවුරුත් නෑ. ඔය දාදුක් විදින්න වෙන මොකේද? ඔය ටික කරගන්න. ඔය ටික කරගත්තට පස්සේ හරි කියලා හිතනවා. ඔය තිබ්බ හීන බලාපොරොත්තු ටික. මේ ඉන්නවනේ අවුරුදු ගණන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ආවෙත් ඒ ගැටලුව වලට විසඳුම් නැහැ. ඒ කට්ටිය ගැටලුව වලට විසඳුම් හම්බෙලා තියෙන්නේ. අහන්න ඔය ඉවරද කියලා. ඕක කෙලවරක් නැහැ පිළිතුරු. ඕවගේ ඉමක් කොනක් නැහැ. බෝධිසත්වයන්ට තිබ්බ වහිනකොට එකයි පායනකොට එකයි. ඔය දෙකම තියෙන එකට මොකක්ද කියන්නේ? හේමන්ත කාල. පිළිතුරු පරිවාර සම්පත්තිය. මෙච්චර සැප සම්පත් තිබිලා මකනේ මේ මිනිස්සුන්ට මොකක් හරි යථාර්ථයේ තේරුම් ගන්න ප්‍රශ්නයක් කියනවා. බෝධිසත්ව. නේද? අච්චර ඡන්ද ඇමසිට එක්ක යන මොකේද? අර සතර පෙර නිමිති දකින්නේ කොහෙ යනකොටද? උයන් කෙලියට යනකොට. පින්නතුරු ලෙඩ වුණා විතරයි. ලෙඩ දැක්ක විතර නෙමෙයි. අර මාලිගා තුනයි සක්විති රජකමයි. මේ සේරම අර ජීවිතේ සියල්ල ලැබුණාම පරිණතකම හම්බුණාම කෙලවරට ගියපුවා ඒ සියල්ල බොහොම తాවකාලිකයි කියලා හිතුණා. මිනිස්සු උත්සාහ කරනවා සැබෑ ආධ්‍යාත්මික විමුක්තිය හොයන්න. මිනිස්සු උත්සාහ කරනවා සැබෑ මානසික සතුට හොයන්න. හැබැයි ඉතින් අර හැම එකකටම කලකිරෙන්න නම් අත්දැකීමක් තියෙන්න ඕන පිටු. පැහැදිලිද මම කියන්නේ? මොකක් හරි ගැන කලකිරෙන්න නම් අපි හිතමු මොකද? විවාහය ගැන කලකිරෙන්න නම් ඒක බඳපු මිනිස්සුන්ට විතරනේ කලකිරෙන්නේ. ප්‍රේමය ගැන කලකිරෙන්න නම් ප්‍රේම නොකරන මිනිස්සුන්ට පුළුවන්. ජීවිතේ හැම එකක් පිළිබඳව අත්දැකීම් තිබ්බහම තමයි කලකිරීම ඇති වෙන්නේ. ඒක දැන් ලුණු බුලඳුරනේ එතකොට. බෝධිසත්වයෝ පිටතනේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියා. දැන් ඉතින් මෙතන අනු මලකඳක් විතර ඉතුරු සේරම නැද්ද? ලෙඩ මහල්ලු හාමුදුරුවෝ දෙරම ඉන්නවා. එහෙනම් කලකිරුණාද?
අපිට කල නෙමෙයි පින්නතුනි බැරල් කිරුණත් ඕක ගැන නිච්චයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ජීවිතයේ මේ සේරටම උඩින් මේ පේන කෑල්ල අපි දකින අතපද ගන්න පරිසරයට එහා ගියමු. ඔය දෙයක් හොයාගෙන තමයි අද ඇවිල්ලා. මෙතෙන්ට කවුරුවත් ආවේ නැහැ ගෙවල් හදන්න බලන්නවත් නැහැ. මෙතෙන්ට කවුරුවත් පඩි ගන්නවද? ඔයත් දැනුවත් හරි නොදැනුවත් හරි ආවේ මොකේද? එක නෙක්කම්ම පාරමිතාව යටියක් මේ. නික්මෙන්න පටන් ගත්ත එකේ යටියක් හොයන්න තිබ්බේ. වෙන මොකේද දාන්නේ? විමුක්තිය හොයන ගමන එක පියවරක් ඔය. නිවන් දකින්න යන මාර්ගයක තනක් ඔය අදල්ලුවේ. රටාපු අරමුණු සේරම අතහැරලා ආවේ බණ. ධර්ම ශ්‍රවණය කර. ඔය පාරේ හිටගෙන ඉන්නේ මොකේද? පෙන්නතුනේ. පන්සිල් ටික අරගෙන මම මේ කියන ඒවා ඔයත්තන්ට හිතෙන්න නැතුව දැන් හිතන්න හිතුනේ නැත්තම්. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරලා පන්සිල් ගත්තේ. ඔයත්තන්ට ගානක් නැහැ නමස්කාර කියන්නේ කිව්ව පළියට කියන්නේ. ඔය කාටවත් මතකද දුතියක් ධම්ම සරණ කිව්වද නැද්ද කියලා. අනික කල්පනා කරන්න නිජ නේද? එහෙම ගානක් නැහැ. වෙනදුනි සමහරක් අපි කියන ඕන එකක් කියනවා. මොක කිව්වත් අන්තිමට සාදු. මතක තියාගන්න. සිහි එළඹලා දැන් කල්පනා කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වෙනදුනි මගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරේ. සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන්නේ. හම්බේ කියලා හිතනවා. නුඹ හරි පොඩි කියලා සමහරෙක්ට හිතන මට නම් හරි ලොකුයි පින්නතුනේ මේක. බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන අවස්ථාව ලැබිලා මේ. පින්නතුනේ සංසාරේ කවදා පන්සිල් ගන්නද? බලන්න පන්සිල් ගන්නයි. ඔක කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍ය භාවය. මේ මට හරියට කියනවා විදේශ දේශනාවලට යන්න එපාලු. ලංකාවේ ඉන්නකොට කියන කොහෙන්වත් කණ්ඩ බොණ්ඩවත් එපාලු. ඔය නම් ඔය මරයි කියලා හිතලා එතකොට නේ හරියට පරිස්සම් වෙන්න. ඒක ඇත්ත. කියලා යොතන්නේ කොහෙන්ද? සේරම අපේ අම්මා කැමතිම නැහැ බණවලට යනවට. ඇයි? බයයි හරියට. බය මොකද? පේනවද රටක් ලෝකයක් වෙනස් වෙන හැටි? අපි හිතුවේ ලංකාවේ විතරයි කියලා. සතරාබී මේ රාජ්‍ය රැල්ල. මේ රැල්ල මුළු ලෝකෙම ගන්නවා පින්නතුනේ. මොකක්ද මේ රැල්ල? මේ රැල්ලට එක්කව වෙලා ඉන්නේ සත්පුරුෂයෝ. මේ රැල්ල සරයි. පින්නතුනේ ගොඩ මොකක්ද දෙන්නේ? සම්බුද්ධ ශාසනය ධර්මය ඒ පැත්තට මේ රැල්ල ගහන්නේ. රැල්ල කොච්චර සර වුණාද කියනවනම් අසත්පුරුෂයෝ රැල්ලට ගහගෙන යනවා දැන් ධර්මයේ පැත්තට. පෞකාරකම් කරපු තරුණයෝ මේ රැල්ලට අහුවුණා නේද? අල්ලලා දැන් ගහගෙන යනවා හොගා. කොයි පැත්තටද යන්නේ? පන්සලට ගහන්න පිටතට රැල්ල. ගෙවල් වල ප්‍රශ්න තිබ්බ මිනිස්සු අවුරුදු 25කින් අම්මට වැඳපු නැති දරුවෝ රැල්ලට අහුවෙලා අම්මට වඳිනවද? ඉතින් මොකද වෙන්නේ රැල්ලට අහුවුණාට? අවුරුදු ගණන් තරහ වෙලා හිටපු අම්මා තාත්තා රැල්ලට අහුවෙලා හොඳට ඉන්නවා. කොල්ලෝ පොරොන්දු වෙනවා පින්නතුනේ. පොරොන්දු වෙනවා මොනවා කියලා? හාමුදුරුවනේ රැන් 9ට හැමදාම ගෙදර යනකොට 10යි 11යි. දැන් 4ට කාලා අම්මලත් එක්ක බුදිය ගන්නවලු. මොකද වෙන්නේ මොනාට? ප්‍රශ්න නැති වෙනවා. ජීවිතේ මිරිකිලා තෙරපිලා පොඩි වෙලා හිටපු තරුණයෝ ජවයක් කරගෙන නැගිටිනවා. මොකේ ආනුභාවය මේ ධර්මයේ ආශ්චර්ය පිළිතුරේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මතකදර සුමේද බෝසත් අවදියේ පෙරම් පුරන කොට දීපංකර පාදමූලයෙන් මේ සසර ගමන කෙලවර කරන්න තිබ්බයි. එදා මොකද්ද කිව්වේ? මම නිවන් දැකලා මදි ලෝක සත්‍ය සසරින් එතර කරන්න ඕනේ. උන්වහන්සේගේ අරමුණ නෙමෙයිද මේ අද හිතුවේ? මුළු ලෝකයක් නිවෙන්න හදන. ඒ නිසා මේ රැල්ලට අවුණාට පාඩුන්නේ නැහැ. පිටුතුන් මේ උඩුගම්බලා පීනන තරුණ මහත්තුරු දැන් ඉන්නේ. තරුණයෝ කියනවා ආම්තුරුනේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගත්ත ගෝහන්සේට පේනලු. තටබ්බර බත්තර යවුනේ පසු වෙන තරුණ මහත්තුරු කියන්නේ මම ඒක දැක්කයි ඉබ්‍රේලා. ඔය මොකේ කවුරු හරි ඔය මිනිස්සේ මට Facebook එකේ බයිනකොට එක කොල්ලෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. බණ අහන්න කලින් වගේ නම් ඔබට කියන්න ඕන එක දන්නවා. බණ අහන හින්දා මෙහෙම කියන්න. හාමුදුරුවෝ කියන නිසා ඔබට බයින් නැතුව ඉන්න. වෙනස දෙනවා.
බණ අහන්න කලින් නම් කියන්න ඕන එක දන්නවා. බණ අහන නිසා උඹට බණින්න නැතුව ඉන්න. කොල්ල ගොඩක් කොට්ට හොට්ටු වෙනවා ඒ හඳුරලා මාන කරලා දාන්න. ඇයි ඔය කොහොමද පින්නතුරු ආහාර වල පිරිතරමේ කියන ඔය යකුපෙරතුන්ට ඉන්න බෑනේ. මේක ව්‍යාප්ත වෙනකොට අවිශ්වර පිරිසක් ඉන්නවා. වෙනද මේක ව්‍යාප්ත වෙන්නේ මගේ ගමේ නම් දුකල. කොහෙද ව්‍යාප්ත වෙන්නේ? වෙනද මේ සාසනයේ මේ ධර්මයේ කම හැසිරෙන්නේ. මේවා තරන්න බැරි පිරිස් එමටයි. මේවා උහුලන්න බැරි පිරිස් එමටයි. එක දෙයක් ධර්මයේ ප්‍රඥාවන්තයෙක්ට පමණයි. මේක ඔය ආතපුත නැති මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. මේක මොකක් හරි ගැටලුවක් තියෙන මිනිස්සුන්ටයි මේකේ අවශ්‍යතාවය තියෙන්නේ. පිළිහිට තියෙන්නේ පිළිතුරු ප්‍රශ්නයක් තියෙන මිනිස්සුන්ට. ඒ නිසා මේ තරුණ මහත්තුරුන්ට මම කරන යෝජනාව ඔය නැමිච්ච හිත වෙනස් කරගන්න එපා. ඔය එළබිලා පෙළබිලා තියෙන හිත ඔක පළුදු කරගන්න එපා. මම පොඩි යෝජනා 3ක් කරනවා. මේ තරුණ මහත්තුරු හොඳ පෞරුෂයක් හදාගන්න. හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. කාටද මම මේ කියන්නේ? තරුණයන්ට. ඒ ක්වොලිටි එක ඇතුලේ මොනවද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ උගන්වපු මහා මංගල සූත්‍රය කියන මංගල කාරණා ටික. හදාගන්න ඕන පළවෙනි එක අසේවනාච බාලාන. පුරුදු වෙන්න. අසත්පුරුෂයෝ, බාලයෝ, පෞකාරයෝ ජීවිතේ කෙලවුණු තරමක් කෙලවුනේ කවුරු වෙනද? අසත්පුරුෂ ඇසුරමයි. තරුණ මහත්තුරුන්ට වැරදුනේ. ඔය මේ පැතිවල අපේ තරුණ මහත්තුරු මන්ත්‍ර වලට බැලලා දෙන්නේ නැහැ. ඔය කීකියෝ තියනවනේ මේ කුඩු වයස් නම් මේ තියනවද දන්නේ? මොක කෙරුවා? ඒ හැම එකටම මුල් වෙලා තියෙනවා කවුද? මේ තරුණ මහත්තුරු හිතන්න ඕනේ මේ රාජ්‍යයට ඇවිල්ලා රැකියාවට මාස 4කට විතර පස්සේ පඩි අරගෙන හන්දට හිතුණාද මට අයිස් පොට්ටක් ගන්න ඕනේ කියලා හොයාගෙන ගියාද නැත්තම් මොකෙක් හරි ගෝතේ දුන්නාද? අය හිතිලා ගත්ත එක කොල්ලෙක්වත් නැහැ. අයුන තුන බහ ගන්නවා කඩවමින් දැක්කා. කවුරු හරි මොකද කරලා තියෙන්නේ? කියලා විදුරු කට්ටල්ලා තියෙන්නේ. බුදුරු ගන්නන්නේ මේ ඇසුරේ තියෙන බරපතල එක. ඕක නවත්තන්න. එක තරුණයෙකුට පඩියක් අරගෙන අද මට ගංජා ටිකක් පානය කරන්න ඕන කියලා හිතිලා. එහෙම හොයාගෙන ගියා. නිකන් ඔය හතරතර තට්ටුවක් දාලා බලන්න. මොකෙක් හරි එකෙක් නෙමෙයි දෙක තුනේ ඇවිල්ලා. අත කොල්ලොන්ට වනාවත ගන්න බැරි මට්ටමට වෙලා ඉන්නේ. අරක්කුත් එහෙමයි. ඉතින් ගෑනු පිරිමි ભેදයක් නැතුව හොඳේ. කොල්ලෝ හොඳයි. මේ ජීවිතයේ ඔය හැම එකක් වෙනතන බොහෝ අකටයුතුකම් වලට පෙළඹෙන්නේ බුදුහාමුදුරුවෝ නම් කියන්නේ අසත්පුරුෂ ඇසුර නිසා. තරුණ මහත්තුරුන්ට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මම මේකත් අහන්නද? ජීවිතේ වැරදුණු තරමක් වැරදුනේ ඇසුරින්ද ඕනේ. ඇසුරින්ද හරිගස්ස ගන්න නම් කවුද ඇසුරු කළ යුත්තේ නොකළ යුත්තේ කියලා තේරුම් ගන්න ඕනේ ඉස්සලා. ඕක අද ඉඳන් තෝරන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා පණ්ඩිතානංච සේවන. සත්පුරුෂෝ කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. ඔයත්තන්ට කල්යාණ මිත්‍රයෝ තමයි සිගරට් බාරි දෙන එක. ඔය බොණ්ඩ කතා කරන මිනිහා. මේ බූරු හරණේ ගහනවද නැහැ? මේ රටවල තියනද නේ? බූරු ගහන්න එපා. දැන් ඔය ගහන කට්ටිය හදවතට පොඩි තට්ටුවක් දාන්න. ඔය දිනවල කුඩු ගහනවට ආපහු බැහැ වුණොත් මතකද රන් එක්ස්පෙක්ට් කියලා එකක් තිබ්බා. ඒක අහුවෙලා දියෝකට. ඊට පස්සේ ඔය අර විවිධ පිරමීඩදී අහුවෙලා පවෝදි ගන්න මේ රටවල වලට සල්ලි දාලා. අපිට තියෙන්න ඕන තරුණයන්ට හොඳ බුද්ධිය අර අනාහුලාචකම්මන්ත නොකල යුතු කර්මාන්ත ගැන අවබෝධය. මේ කල යුතු දේ නොකල යුතු දේ තරුණ කාලේ තමයි තේරුම් ගන්න ඕනේ. හම්බ කරපු ටික පරිස්සම් කරගන්න. ඒවා විනාශ වෙන පාරවල් සෙර දැන් මේක කියනකොට ඉතින් හාමුදුරුවෝ කිව්වට එක මණ්ඩියක් ඇදලා මාස පඩි 3ක් විතර එකපාරේනවා කියලා. ඔක කරන්න එපා. බුරු ගන්න එක නවත්තන්න. කුඩු අයිස් දිහා බලන්නවත් එපා වෙනතුනේ. ජීවිතේ තරුණ කාලේ පොඩි වැඩ ටිකක් පටන් ගමු. මේ තරුණ මහත්තුරු සියලු දෙනාට මම කරන යෝජනාව එක තරුණ මහත්තයෙක් එක උසස් පෙළ ලියන ළමයෙක් හදන්න. පැහැදිලිද මම කියන්නේ? අපේ ලංකාවේ ඉන්න පන්ති කාඩ් එක ගන්න බැරි ළමයි. රුපියල් 3000ක් වෙන්නේ. ඔය අවුරුදු 2 මෙහි ඉඳලා යනකොට මරණකම් මතක් වෙයි. මොකද පන්ති කාඩ් එක ගන්න දෙන්න ළමයෙකුට. තරුණ මහත්තුරු හදවතට තට්ටුවක් දාලා කියන්න බැරි කමද නොකරන කමද? සිගරට් වල ගන්නනේ.
ඕක දාන්න. හෙට ඉඳන් පටන් ගන්න. එහෙම දෙන්න කෙනෙක් නැත්තම් කියන්න හොයලා දෙන්න. ඔය පොළොන්නරුව මනා පිටිය සෙවන පිටිය වැලිකන්ද. ඕනගේ නිල පල්ලෑම කරපුවම පාර පැත්තේ ඕන තරම් ඉන්නවා සියකොළාන්ට වඩනගෙන ඒකම පැත්තේ හරන්නේ. හොයලා දෙන්න. ජීවිතේ හෙට ඉඳන් සුචරිතේ හැසිරෙන්න පටන් ගන්න. තරුණ මහත්තුරු දෛනිකව ජීවිතයට එකතු කරගන්න ඕනේ වැඩක් තියෙනවා. බුදු පිළිම නැතුව ඇති කමක් නැහැ. බුදුහාමුදුරුවෝ හිතේ තියාගෙන වෙනතුනේ ඊට බාඩු නැත්තම් මොකක් හරි ක්‍රමයකින් දවසට සැරයක් බුදුම අදින්න මම කියනවට කරන්නකො. අපිරිය වෙච්ච කට්ටිය ඇති මෙතන. මෙහාවට පස්සේ විවාහයේ ගැටලු වෙලා ඇති. ප්‍රේමයේ ගැටලු වෙලා ඇති. පෞල් වල ප්‍රශ්න ඇති. කෝටියක් ප්‍රශ්න නැද්ද ජීවත් වෙනකොට අපිට නිවෙන්න සැනසෙන්න ඉන්න එකම උත්තරය කවුද? බුදුහාමුදුරුවෝ. බුදුමදිත් අලමතර මේ පොඩි වතුර බෝතල් තියෙනවනේ හැමතැනම නේද? ඕක කරලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරිද? මේ පොඩි වතුර බෝතලය උන්වහන්සේට පොඩි බීමටින් තියෙන්නේ මේ. ඕක කරගෙන ගිහිල්ලා තිය. බැරිද බීම විදුරුව කියලා අපසට තිය. සති 3ක් විතර කරන්න සුරා සුදු නිකම්ම නවතිනවා. මුඛේ අනුභවයෙන්ද නවතින්නේ. වෙනතුනි මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තරය බුදුහාමුදුරුවෝ. මේකත් අහන්න අපේ තරුණ මහත්තුරුගේ. බුදුහාමුදුරුවෝ ගැන ගානක් නෑ අපිට. තිරිසන් සත්තු දළදා මාලිගාවේ අර හිටපු රාජායතා පුලුම්පුරෝලයි ඇතාගේ කතන්දරයක් තියෙනවා. ඔය නුගවැල නිල දියවට නිල වෙලා ඉන්න කාලේ පුලුම්පුරෝලා නඩත්තු කරන්න තරම් වටිනා ඇතෙක් නෙවෙයි. මං කියන්නේ මේ අපේ තරුණ මහත්තුරුන්ට තියෙන්න ඕනේ තෙරුවන් ගැන මට ඇතාගේ කතාව මතක් කරන්න ඕන හොඳ. මම වෙන එකක් කියන්නේ. කුසල රජුගේ හිටිය දඩම්බර පාලකේ ඇමතිගේ නම සම්තති. පිළිගන්නවද බීලා ඉන්නකොට රහත් වුණා කිව්වොත් බිබී ඉන්නකොට ගිහලා රහත් වුණේ. හිතන්නේ නැහැ බීලා ඉන්නකොට රහත් වෙන්න පුළුවන් කියලා. මට ඇත්තටම වෙලාවකට හිතෙනවා රහතන් වහන්සේලා තමන්ටවත් ආසාවක් නැහැ. මේ මිනිස්සුත් ආසාවක් නැහැ නේ කිසිම ගෙදර දොර ගැන හැඟීමක් නැහැ. තමන් ගැනවත් හැඟීමක් නැහැ. මග පළවත් ලබලත් නැහැ මොනාරි. කිසි ගාණක් නැහැ කිසිම දෙයක් ගැන ගාණක් නැහැ. නැත්තම් කොහොමද මේ වගේ රටක බයසකන දුව කරන්නේ? අපේ කොල්ල කොච්චර ඉන්නවද දුන්නේ දේවා. උපන්දනාගාර සම්පති ඇමති කැලලක් මඩපවත්තලා ආවට පස්සේ කොසල් රජුගේ වරප්‍රසාදයක් දෙනවා සතියක් රජසභ. රජසභට මොනවද තෝරගත්තේ? අනේ බොන්න. එහෙම ඉන්නවනේ මොකද තිබ්බත් ඒ කියන්නේ මේ පොර සිලෙක්ට් කරේ බොන එක. සතියක් බොන. ඒ කාලේ බයිසිකල් නැති හින්දාද කොහෙද? දැනුත් බීපුවාම වීරයන් දුවනවා තියෙනවනේ. ගුටි කාලා තමයි දින්නව තියෙන්නේ. සම්පති බීලා ඇතා පිට යනවා. යනකොට බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඇතා පිට බයිසිකල් යනකොට ඔළුවම ඒ වගේ ඇතා පිටේ ඉඳන් ඔළුව පාත් කරා බුදුහාමුදුරුවන්ට ගියා. එන්නතුනේ භාග්‍යවතුන් වහන්සේගෙන් සවනක් කරන බුදුරැස් විහිදෙනවත් එක්ක මද සිනහවක් පානවා. බුදුරු සිනහ පාන්නවට ගියාට නෙමෙයි. හේවණල්ල වගේ ඉන්න ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගෙන් අහන බුදුහාමුදුරුවනේ hina උනේ. සම්තති විහාරයට එනවා සතර පද ගාථා අවසාන ශ්‍රවණේ පසු රහත් වෙනවා. මේ කෙලින් කටින් ඉන්න බරුව ඇතා පිට යන සම්තති දිහා බලලා බුදුහාමුදුරුවෝ කවුරුත් පිළිගත්තා. වෙනතුනේ දවස් සම්තති ගියාට පස්සේ දවස් 6ක් එක දිගට නෘත්‍ය කණ්ඩායමේ හිටපු ප්‍රබල නර්තන ශිල්පිනිය දවස් 7ක් මහන්සිය මැරිලා වැටෙනවා පිළිතුරු. ඔච්චරයි උනේ. මිනිස්සුන්ගේ ජීවිත හැරවෙනවා එක සිදුවීමක්. හැබැයි ඒ සිදුවීම වෙන්න ඕනේ. සම්තතිට කලකිරෙනවා. සම්තති බුදුහාමරත් එක්ක ටිකක් හිතව දරා ගන්න බෑ. සම්තති බුදුහාමුදුරුවෝ පිළිදැනවා. පිළිතුරුනේ බණ කියලා සතර පද ගාථා අවසානයේ සම්තති රහත් වෙනවා පිළිතුරුනේ. රහත් වෙනවා විතරක් නෙමෙයි අහසට පැන නැගලා විස්තරය කියනවා. පැවිදි වෙන්නේ පිරිනවම් පානවා. මොකක්ද කරපු පින්කම? සම්තති කරලා තියෙන්නේ තෙරුවන්ගේ ගුණ කියපු එක. සම්තති කරලා තියෙන්නේ ධර්මයේ ප්‍රචාරය කරපු එක, බණ අහන්න සලස්වපු එක. එනිසා මම තරුණ මහත්තුරුන්ට කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ හැඟීමක් හිතේ තියාගන්න. අපේ බුදුහාමුදුරුවෝ ඕ ඇතාගේ කතන්දරේ
රාජා ඇතා මාලිගාවට එක පෙරහැරක ගෙවිදිනකොට උස්සපු කකුල බිමින් තියන්න නැතුව ඉන්නෝනේ. දක්ෂ පක්ෂකම් තියෙන ඇත්ගොව්ව ඇවිල්ලා ඔට්ටු වෙනවා ඇතා හොල්ලන්න බෑ. එක ඇත්ගොව්වෙක් ඇවිල්ලා ඇතාගේ කනට හෙන්ඩුව දාලා එල්ලුණා. කන හිරාගෙන ලේයක් කරනවා ඇතාගේ කනේ කඳුළු ඇස්වල ලේ. ඇතා මේ එල්ලුනේ. නිලම ඇවිල්ලා අලියාගේ ඇඳුම චුට්ටක් එහෙම කරනවා. ඇතා කෑ ගහනවා බෙරිහන් දෙනවා. පින්නතේ දලදා කරඬුවේ බැඳලා තිබ්බ රන්සිවිගේ ලෝකෙක බුරුල්ලලා. තිරිසන් සතා කනට හෙන්ඩුව දාලා එල්ලෙනකොට තිබ්බේ නැද්ද? කකුල බිමිතිය. මේ තිරිසන් සතා ගන්නවා උස්සපු කකුල දිගෑරලා බිමින් තිබ්බනම් මොකද වෙන්නේ? ඉතින් ඇයි අපිට හැංගීම නැත්තේ? අපේ බුදුහාමුදුරුවෝ අපි රැක්කේ නැත්තම් කවුද මේක රකින්නේ? තරුණ අපි පෙරමුණ ගත්තේ නැත්තම් මේ ධර්මයේ කවුද රකින්නේ? තිරිසන් සත්තු බුදුහාමුදුරුවන්ට කරු කරපු විදියයි අපි කරු කරන විදියයි හරි වෙනස්. එකතු වෙනසක්වත් කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේට උදේට නැගිටලා පැන් වීදුරු ඉඳන් තියන්න. කවදාවත් වරදින්නේ නැහැ. සන්තති වගේ වෙන්න. ධර්මයේ වෙනුවෙන් පුදුම විදියට පුළුවන් තරම් මෙතන Facebook නැති කවුරු හරි ඉන්නවද? සෙරම ඉන්නවද? ධර්මයේ ප්‍රචාරය කරන්න. සත්ත පහක්වත් තියලා දෙනවද? ඕනනම් මෙගාබයිට් ගන්න කියන්නේ. ජීබී ගන්න යන්නේ. ඕක නිකම් මොකක් හරි ධර්මානුකූල පණිවිඩයක්. හැබැයි ඔය බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉන්දියාවේ එතකොට ඔයගෙව තියෙනව නේද? ඒව නෙමෙයි නේද? උදාතුන් වහන්සේලා නිත්‍ය විදියට ඔබෙදම තියෙනවනේ. කොතනද වැඩ ඉන්නේ? සරි උදාතු අතනක් ඉන්නවා මෙතනක් ඉන්නවද? ඔය ගිනුම් මාකේව නෙමෙයි. දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා. මම මේ කියන්නේ හෙට ඉඳන් කරන්න ඕන නැද්ද? මං කියන්නේ නැත්තම් හෙට ඉඳන් දිල් ගන්න කියලා. ඒක කරන්න වෙලාවක් වුණා. එතක කරන්න පුළුවන් නේ. වෙනතුනේ සන්තති යමති කියන කල්ප 91කට කලින් විපස්සී බුදුහාමුදුරුවෝගේ කාලේ කරපු මේක මොකද්ද? තරුණයන්ට ආරාධනා කරනවා අපේ මහත්තුරුන්ට ධර්මයේ ප්‍රචාරණය කරන වැඩි පටන් ගන්න. මේ ලෝකේ සමාජ මාධ්‍යයට මොනවාද කරන්න බැරි. මම කියන්නේ මේක හරවු බණ කියන්නේ. මේව කියනකොට සමහරුන් හිතනවා හාමුදුරුවෝගේ ගොඩ හදා ගන්න යනවා කියලා. ඒකනේ කිව්වේ ගිනුම් මංගසයා කරන්න එපා කියලා. බණම ෂෙයා කරන්න. ඇයි හැම කෙනෙක්ම වැඩිපුර ඉන්නේ මොකේද? ජංගම දුරකථන. පොඩි වීඩියෝ කැලි බලලා අහලා සංසිච්ච කී දෙනෙක් ඉන්නවද? අපිට දැන් ඉතින් ෆෝන් එක කහු කරන්න නෙමෙයි ආපහු. තියෙන එක හොඳ පැත්තට පෙරලා ගන්න නෙමෙයි. ආයෙත් අමුතුවෙන් පික්කම් කරන්න කියලා මොකවත් ඕන? සදහසිතින් කර්මය ප්‍රචාරය කරන්න. සදහසිතින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙන කටයුතු කරන්න. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේකත් අහලා මම රුපියල් දිරාම එකක්වත් තියදන්න පින්කමක් කිව්වද? අර බීම් බෝතලයට කීයක් හරියයි බුද්ධ පූජාව තියෙනවා. අයිමි වතුර බෝතල. ඔච්චරයි වියදම් එකට කිව්වේ. ඔය ටික කරන්න. බුද්ධානුස්සතිය වඩන තව එකක් තියෙනවා. අද රැය ගිහින් නිදාන්න වෙයි කරන්න ඕන. හොඳ අහගෙන හිටියා වගේ නෙමෙයි. එහෙම නැත්නම් හිනා මෙහාගේ තේරුම් තියෙන්නේ. අද ඉඳන් රැය නිදා ගන්න ගිහිල්ලා ඔය හිතවල තියෙන කතරම් සේරම අයින් වෙන්න එපා. ඔය තියෙන මුස්පේන්තු අදහස් ඔය තියෙන කතරගම් ඔයනුන් ගැන ඔය නේව පදාද නේව ගත කියන ඒවා කේලම් කියන ඒවා ගිනි දෙන ඒවා ගිනි දෙන තරම තුම විදියට ඒ කියන්නේ මේ ඉන්නද පදාදන ගතු කියනද නෑ. අයියේ කෙල්ලෙක් එක්ක ගිහිල්ලා කොල්ලෙකුට කෝෆි එකක්වත් බොන්න බෑ. ගිනි තියන්නේ නැද්ද මේක? පවුල් කනවා. මම කියන්නේ බඳලා නෙමෙයි හැදිච්ච පවුල් විනාශ කරනවා. නන්නත්තර කරනවා මිනිස්සුගේ ජීවිත මොනාගේද? සමහරුන් නම් ඒවා රැකියාව විදියටම කරනවා. ඔය අසික්කිත වැඩ කරන්නේ හැම නෑ හොඳ. ඔය නවත්තද මොකටද අනුන්ගේ දේවල් හරන්නේ? ඒවා කැතවඩ කරන්න එපා. අනිකගේ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න. මම අතට දේශනා කරන්න ගියේ නිදා ගන්න ගිහිල්ලා පොඩි වැඩක් තියෙනවා. හතුරු නැත්තෝ හිතවල. ඒ කියන්නේ පලි ගන්න අපිට එදිරිවාදීකම් කරපු පින්නසින් මොන ක්‍රමෙන් හරි කමක් නැහැ හතුරුකම් කරපු දවිය ඇති. බොහොම කරුණාවෙන් කියන්නේ සියලු දෙනාට මෛත්‍රී කරන්න. වෙන ගැලවමක් නැහැ පින්නතුනි. එකම විසඳුම මොකද්ද බුද්ධ දේශනාවේදී? නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන විශිෂ්ටයි. ඒ දේශනාව අවේරේනච සම්මන්ති.
අවෛරයමයි තියෙන්න ඕනේ. ඔයත්තුන්ගේ ජීවිත විනාශ කරන්න වැඩ කරපු දෙවියන්දී. අහිතක් නම් හිතන්න එපා. මොකද මේක ඉවර කරගන්න ඕන වෙනතුනේ. උදේට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. රාත්‍රියටත් එහෙමයි. මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. ඒ සැනසීම අනුන්ට නරකද ගිනි තියලා කේලම් කියනකොට ඔය වගේ වැඩක් කරන එක. ඒ සැනසීම කාටද? ඒ සැනසීම අපිට වෙන්නද? මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා බණහඬ අපෝමලා තාත්තලා සියලු දෙනාට මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය. කවදා හරි හොඳ ආන්දෝ කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය පැත්තන්ට ලැබේවා සාදු කියලා පතන්න. ඔය රස්සාවක් කරන්න න්යාවේ. රස්සාව විතරක් කරන්න. සමහර වෙලාවට රස්සාව නොකර අනිත් හැම එකම කරනවා. රස්සාව විතරක් කරන්න. සල්ලි ටික පරිස්සම් කරන්න. මට මේ වෙන කියන්න ක්‍රමයක් නැහැ. සරලව මම කියන්නේ. සල්ලි ටික පරිස්සම් කරන්න. ගේ දොර හදන්න. ඉතුරු කරගන්න. තව ඉඩම් කැලල උග්ගන්න පාරක් අයිනේ කොහෙද? ඉක්මනට ලංකාවට යන්න. ඒ ජීවත් වෙන්න පුළුවන් විදිහට ගොඩ නැගිලා ලංකාවට යන්න. දරුවොත් එක්ක ඉන්න. බිරිඳ එක්ක ඉන්න. ස්වාමියා එක්ක ඉන්න. අම්මා තාත්තා එක්ක ඉන්න එක තමයි අත්තන්ගේ එකම හීනේ බලාපොරොත්තුව පින්නදුනේ. අපි දන්නවා එළි වෙලා රැය වෙනකොට රැය වෙලා එළි වෙනකොට ඔළුවේ තියෙන්නේ මොකක්ද? කියන්න කෙනෙක් නැහැ. දුකක් අහන්න කෙනෙක් නැහැ. මෙවට තනි වෙලා විද්‍යාස්ස රස්සාවට යනවා ගෙදර එනවා. හරියට කෑම බීමක් නැහැ. කවුද ඉන්නේ මොකක් හරි වුණොත් ඒ හින්දා අපේ ලංකාවේ මිනිස්සු බෙහෙත් ටික ගන්නවා ඇත්තෝගේ සල්ලි වලින්. මතක තියාගන්න ඕනේ. අපේ තෙල් ටික ගහන්නේ මොනවාද? ඔයත් ඒ වන සල්ලි වලින්. නිදහස් අධ්‍යාපනය දෙන්නේ මොනවාද? ඔයත් ඒ වන සල්ලි වලින්. අපේ රට ශ්‍රී ලංකාව නඩත්තු වෙන්නේ ඔයත්ගේ ලේදාඩිය කඳුළු මත. ඒක හොඳට මතක තියාගන්න. ඒ කැපකිරීමක් කරන ගම ජීවිත සකස් කරගන්න. නොගැලපෙන දේවල් කරන්න එපා. ජීවිතේ වරද්දා ගන්න එපා. ඉක්මන් තීරණ ගන්න යන්න එපා. කෙටි ක්‍රම හොයන්න යන්න එපා. තාවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට නම් අතවනන්න එපා. හොඳට මතක තියාගන්න මේ කියන්නේ. හැම එකකම වෙන්නේ මොකද්ද කියලා දැනගෙන කරන්න. උතුම් වූ ත්‍රිවිධ රත්නය අනුභවයෙන් අපේ මේ තරුණ මහත්තුරුන්ට කවදාවත් වරදින්න නම් එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ජීවිතේ තියෙන අර බජාර් භාෂාවෙන් කියනවා නම් ගේමක් ගහන්න ඇවිල්ලා ඉන්නේ. ගේම ගහන්න. අපිට hina වුණු මිනිස්සු ඇති. එහෙමයි කියලා ඒ මිනිස්සුන්ට පේන්න නෙමෙයි. අපිට දැනෙන්න. අපේ අම්මට තාත්තට අපේ දරුවන්ට අපේ ඉස්කෝලේට මගේ ගමට මගේ පන්සලට මගේ රටට දැනෙන්න. ඔයත් නැගිටින්න. මම යෝජනා කරනවා. සීල සම්පන්න වෙන්න. එකතු මන්ත්‍රයක් භාවිත කරන්න එපා. ඒකට කන්න හොඳට. කිසි කෙනෙකුට තෝ කියලා කියන්න එපා. මේක කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. ඔය තාත්තලා කියලා කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? බීලා ආපු ගම හරියට කුණුහරක් පානවා. ඔය මතක් නැති ගමවල. තරුණයන්ට පෞරුෂය තියෙනවා මොකේද? බිව්වත් නොබිව ගන්නට ඉන්න ඕනේ. ඒ කියන්නේ ඉන්නද ඇත්තොන්ගේ තර චුට්ටවක් කරගත්ත ගමන් නිකන් ගම් පිටින් හාන්න ලෑස්ති වෙන යාළුවෝ. කොල්ලෝ එහෙම වෙලා බෑනේ. කොල්ලෝ කියනවා මේ එකම බීන සිගරට් පැකට් එකලු. ඔක හරියන්නේ. මොකද්ද තියෙන තෘප්තිය? පහන්චි දානෝ නෙමෙයි ජීවිතේ. හැම එකම සීමාවක් තියාගන්න. මේ ඉතින් විවිධ දේවල් තියෙනවනේ. පඩිය පිටින් පුදන්න එපා හැම එකටම. ඔච්චර කිව්වත් වැඩක් නැහැ. ක්ලබ් එකකට ගියොත් ඉවරනේ පඩිය ඉවරනේ. මම තරුණ මහත්තුන්ට කියන ඕ මහ විකාර වැඩ. සමජීවි කතා පමණ දැනගෙන ජීවත් වෙන්න. අපිට මෙව්වට යන්න පුළුවන් පඩි හම්බෙන්නද අපි? අපි රාජාගේ පුතා නෙමෙයි. අපි වැඩ කරන්න ආවේ, ගේමක් ගහන්න ආවේ, හම්බ කරන්න ආවේ. ඒවා කරන්න. අර දුක් විඳින අම්මා තාත්තා වෙනුවෙන් කටයුතු කරන්න. ජීවිතය හදාගන්න. අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න නැත්තම් සුවිසනන්ත බුදු ගුණේ බලය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මම කියන බණ පදයක් ගන්න මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ විදේශ රටවල සේවය කරන දහ දුක් විඳින මොන සපත්ත මේ විදිහේ ඔය දහ දුක් විඳින මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට මහත්මියන්ට
ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අඩුම තරමේ දඩයක්වත් කන්න එපා. අඩුම තරමේ මේ හදවතින්මයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමවත් බැද්දියක් වෙන්න එපා කියලා නැත්තන්ට ප්‍රාර්ථනා කරනවා. ඇයි තනියම නින්න වෙන්නදුනේ කැස්සක්වත් හැදෙන්න එපා. හොඳ අභිමානයෙන් යුක්ත වෙන්න. දෙයයන්ට පින් අනුමෝදන් වේවා. අපි හදවපඩපු අපේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. අපේ අම්මට තාත්තට වැළඳිලා තිබෙන සියලු ආකාරයේ කාය පීඩා චිත්ත පීඩා වේද විද්වංසනය වේවා. සතක් සමෘද්ධියක්ම වේවා. ධර්ම දේශනා පින්කම සංවිධානය කරපු සත්පුරුෂ මහත්වරුන්ට අනේක වාරයක් පින් අයිති වේවා. ඒ වගේම ඔයත්තන්ට සංසාරේ කවදාවත් ලෙඩක් දුකක් වෙන්න එපා. කවදාවත් දුගතිය උපදින්න එපා. සාපිපාසාවකට නම්පත් වෙන්න එපා. අකල් මරණ වලට ගොදුරු වෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. The Bullet ඉලක්කයටම